හොඳට සිදුරු තියෙන පැණි බේරෙන වටලප්පම් හදන්න අමාරුයි කියලා හිතුවට මේ විදිහට හැදුවොත් ඕන කෙනෙක්ට ලේසියෙන් වටලප්පම් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. වටලප්පම් හදද්දී හොඳටම තියෙන්න ඕන දෙයක් තමයි වටලප්පම් වල පාට. ඉතින් හොඳ පාටක් ගන්න ඕන නම් සීනි කැරමල් කරගන්න ඕන. ඒත් අපිට හොඳ වර්ගයක හකුරු තියෙනවා නම් මේ විදිහට සීනි කැරමල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ගන්න හකුරු වල පාට මදි වෙයි කියලා හිතලා මේ විදිහට සීනි මේස හැඳි 5ක් දාලා කැරමල් කරගන්නවා. සීනි කැරමල් කරගත්තී සීනි ටික හැන්දෙන් වැඩිය කලවම් කරගන්න එපා. ඒක නිකම්ම කැරමල් වෙන්න දෙන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. ගින්දර වැඩි වුණොත් සීනි ටික ඉක්මනට කර වෙලා තිත්ත රසක් එන්න පුළුවන්. මේ විදිහට හොඳ පාටක් ආව කැරමල් එකට වතුර කෝප්ප 1මාරක් විතර දාගන්නවා. වතුර දාගත්තට පස්සේ මේකට අපි හකුරු ටික එකතු කරගන්නවා. මෙතන හකුරු ග්‍රෑම් 500ක් තියෙනවා. දැන් හකුරු ටික හොඳට දිය වෙනකන් ලිපේ තියාගන්නවා. හකුරු ටික දිය වේගෙන එද්දී අපි මේ කුළුබඩු ටික එකතු කරගන්නවා. එනසල්, සාදික්කා, කරාඹු නැටි, කුරුඳු. මේ වගේ හොඳ සුවඳක් හා රසයක් වටලප්පම් එකට එකතු වෙනවා. මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එනසල් විතරක් එකතු කරගන්නත් පුළුවන්. ඒක තම තමන් කැමති විදියට එකතු කරගන්න. හැබැයි එකතු කරගන්න සාදික්කා ප්‍රමාණය වැඩි කරගන්න එපා. මොකද ඒකෙන් අමුතු සැරගතියක් ඉස්මතු වෙලා එනවා. පැණි එක උණු වෙලා යන්තමින් බුබුලු දාගෙන එද්දී ලිප ඕෆ් කරලා පැණි එක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ පැණි එක පෙරලා ඒක හොඳටම නිවෙන්න තියෙනවා. පැණි එක පෙරගන්නේ ඒකට එකතු කරපු කුළුබඩු ටික අයින් කරගන්න ඕන නිසා. පැණි එක නිවෙනකන් අපි බිත්තර මිශ්‍රණය හදා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 7ක් හොඳටම ප්‍රමාණවත්. ඒත් මං ගත්ත සමහර බිත්තර ප්‍රමාණයෙන් පොඩි නිසා මම බිත්තර 10ක් එකතු කරගන්නවා. මෙතනදී බිත්තර එකතු කරගනිද්දී බිත්තර එක ගානේ වෙනම පොඩි දීසියකට දාලා ඊට පස්සේ ලොකු භාජනයට එකතු කරගන්න. මොකද එක බිත්තරයක් හරි නරක් වෙලා තිබුණොත් අපිට බිත්තර සේරම අයින් කරගන්න වෙනවා. බිත්තර ඔක්කොම ටික එකතු කරගෙන බිත්තරවල කහමද සුදුමද හොඳට එකතු වෙනකන් විස් කරගන්නවා. සාමාන්‍ය ගානට පෙනෙනකන් විනාඩි 2ක් විතර විස් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට විස් කරගත්ත බිත්තර ටික අපි නිවෙන්න දියපු පැණි මිශ්‍රණයට එකතු කරගන්න ඕන. පැණි ටික හොඳටම නිවිලා තියෙන්න ඕනේ. රස්නේ තියෙද්දි බිත්තර එකතු කරගන්න එපා. මම බිත්තර එකත් පෙරාගෙනම පැණි එකට දාගන්නවා. එතකොට බිත්තරවල සිලි ගඳ එන්න හේතු වෙන බිත්තර කහමදේ දෙපැත්තේ තියෙන කෑලි ටික අයින් කරගන්න පුළුවන්. අපි ගොඩක් වෙලා බිත්තර විස් කරගන්නේ නැති නිසා මේ කෑලි ටික මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට අයින් කරගන්න එක ලේසියි. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට උකු පොල් කිරි කෝප්ප එකක් එකතු කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවෙදී අපිට වැනිලා තේ හැන්දකුත් කැමති නම් එකතු කරගන්න පුළුවන්. අපි මේ මිශ්‍රණය විස් කරගන්න අතරතුරේ ස්ටීමර් එක වතුර දාලා ලිපේ තියාගන්නවා. මොකද අපි මේක ස්ටීමර් එකට දාගනිද්දී වාෂ්ප හැදිලා තියෙන්න ඕන. එතකන් මිශ්‍රණය හොඳට විස් කරගන්නවා. ඊට පස්සේ වටලප්පම් මිශ්‍රණය මේ විදිහට ස්ටීම් කරගන්න පුළුවන් විදිහේ භාජනයකට හරි ෆොයිල් කප් වලට හරි දාගෙන ස්ටීම් කරගන්නවා. විනාඩි 45ක් විතර මේක ස්ටීම් කරගන්න ඕනේ. මේ විදිහට කප් වලටයි භාජන වලටයි දාගෙන ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න ඕන ඇතුළට වතුර වැටෙන්නේ නැති විදිහට. එහෙමත් නැත්නම් ස්ටීමර් එකේ පියනේ ඇතුල් පැත්තේ හොඳ රෙදි කැබැල්ලක් තියලා ගැට ගහ ගන්න ඕන. මේ විදිහට හැදුවොත් හොඳට සිදුරු තියෙන සිදුරු වලින් පැණි බේරෙන වටලප්පම් එකක් රසට ඔයාටත් හදාගන්න පුළුවන්. try කරලා බලන්න. අපිව subscribe කරගෙන යන්න. ගිහින් එන්න.